හායි ඔයාලට ඉතින් මට වීඩියෝ එකක් ගේන්නත් බැරි වුණා හුඟ කාලෙකින්. ඉතින් අද මම යන්නේ කොහෙද කියලා බලන්න ඕනම් මගේ වීඩියෝ එකත් එක්කම දිගටම ඉන්න. ඒ වගේම මගේ වීඩියෝ හොඳයි නම් මාව subscribe කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. තව යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් මම අද මේ යන්න හදන්නේ නුවර. පේරාදෙණිය මල්වත්ත බලන්න යන්න තමයි මම දැන් මේ ලෑස්ති වෙන්න හදන්නේ. ඉතින් ඔයාලට මේ පේන්න තියෙන්නේ ලංකාපුකුණ තමයි. ඉතින් පේරාදෙණිය මල්වත්ත ගොඩක් ගාස් වැඩියෙන්ම ඉතින් තල් ගාස් උණ පඳුරු ඔහොම තමයි තියෙන්නේ. මෙතන ගොඩක් උණ පඳුරු ගොඩක් තිබ්බා. මේ වගේම හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ ඇතුළටම ගිය ගමන්ම තියෙන තල් ගස් පේලිය. ඇතුළට ගිහින් ටික දුරක් ගියාට පස්සේ තියෙන තල් ගස් පේලිය. ඇත්තට මෙතන තල් ගස් ගොඩක් තිබ්බා. තල් ගෙඩි මේකේ තියෙන ගොඩක් ලොකුයි. සාමාන්‍යයෙන් සාපේක්ෂව මම දැකපු ඒවට වඩා ගොඩක් ලොකුයි. ඒ වගේම තමයි මෙතන මේ යෝධ ගහකුත් තිබ්බා. ඒ ගහ තමයි දැන් මේ අපි බලන්න යන්නේ. මොන වගේ ගහක්ද කියලා. ඉතින් මේ තියෙන්නේ ගහ තමයි. මමත් සාමාන්‍යයෙන් මහතයි ගොඩක්. ඔයාලා ඉතින් හිතන්නකෝ මට වැඩිය 10 ගුණයක් විතර මේ ගහ මහතයි. ගොඩක් මහත ගහක් ඒක ලොකු ගහක්. ඒ වගේම ගොඩක් උසයි. ඉතින් මේ අද්දී හම්බෙච්ච තවත් ලස්සනට යාලා පැල කරලා තිබ්බ ගස් තමයි පොඩි පැල. උණ පඳුරුකුත් තිබ්බ ලොකු. ඉතින් හැමතැනම උණ පඳුරු තිබ්බ මේ යන පේලියේ. ඉතින් මේ මෙතනින් එළියට එද්දී තිබ්බ ලස්සන පුංචි පුංචි මල් වගේක්. ලස්සනයි මල්. මම ඇත්තටම දන්නේ මල් జాතිය මොකක්ද කියලා. ලස්සනට කප්පාදු කරපු ගස් තියෙනවා. හොඳයි ඉතින් අපි දැන් යන්න හදන්නේ උඩවැඩියා මැදුරට. අපි බලමු උඩවැඩියා මැදුරේ තියෙන්නේ මොන වගේ මල් జాතිද කියලා.
ඊට පස්සේ ඉතින් අපි දෙන්න ගියේ මීවන ශාක තියෙන පැත්තට. මේ මලේ නම නම් හරියටම දන්නේ නැහැ. මේ ඉතින් ඔයාලට පෙන්වන්න යන්නේ බත් කරපු කෙහෙල් ගහක් බලන්න. ඔන්න ඉතින් මම මේ ඊළඟට යන්නේ කොහෙද කියලා ඔයාලට බලන්න ඕන නම් මගේ දෙවෙනි වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම බයි බයි.